මේක තමයි මම හදලා නවත්තපු එක නේ. ඥාන්තිනේ මෝඩයාගේ පාලම කියන්නේ. ඔව්. ඒක තමයි දැනටම තියෙන උද්දතම ශක්තිමත් පාලම. අවුරුදු 125කට වැඩි කාලයක් වෙනවා. මේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට මම ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ ඒ පාලම අලුත් වැඩියා කරලා මතු පරම්පරාවට දායාදයක් කරලා දෙන්න කියලා මම කියන්නේ. ඒ පාලම තියෙද්දි තව පාලම් තුනක් තියෙනවා. එකක් අතන මුල්ගල් තිබ්බ පාලම එතන හැදුවේ නැහැ. ඊට පස්සේ తాවකාලික යකඩ පාලමක් හැදුවා. ඒක අවුරුදු 35ක් තිබ්බා. ඒක తాවකාලික පාලම දැන් ස්ථීර පාලමක් දැන් මේක තමයි ස්ථීර පාලම. මේකෙන් තමයි දැන් ගමන් යන්නේ. ඒ පාලම් දෙකක් තියෙනවා. ඒ පාලම් දෙකම තව ඒ පාලමෙන් හොඳම ශක්තිමත් පාලම තමයි මෝඩයාගේ පාලම. අපේ ගම කියන්නේ උලපනේ. තහනම් වචන පාලම. ඒ කියන්නේ මුළු ගමේම කිසිම නගරයක හෝ ග්‍රාමයක හෝ පාලම් හතර එකතන නැහැ. මීටර් 500ක ඇතුලේ පාලම් හතරක් තියෙනවා. ඒ පාලම හතරෙන්ම හොඳම පාලම මෝඩයාගේ පාලම. ඒ පාලම මතු පරම්පරාවට එන්න ඉතාම ගෞරවයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට මම සිහිපත් කරන මේ අවස්ථාව